අපිට වැඩ ටිකක් කරන්න තිබුණා. එක අපේ අල්ලාහ්සෝ දූෂණ කුත් සභාව ශක්තිමත් කරන්න ඕන කරුණා. ඒකට තමයි කාර්යාලය ඉදමන්දි. ෆයිල් එක තියාගන්න විදියක් නෑ. අපි මොකද කරේ? කාර්යාලයක් දුන්නා. මොකද කාර්යාලයක් දුන්නේ? හිටපු ඇමති කෙනෙක් ගියා. අද අල්ලාහ්ස් කොන්සුල තියෙන්නේ ඇමතුරුන්ගේ ගෙවල් වල. අර කාපු දීපු ගෙදරම ඇවිල්ලා දැන් යන්න පුළුවන්. ඒක අල්ලාහ්ස් කොන්සුල. අර කන්නේ ඉතින් හදුවා. අල්ලාහ්ස් කොන්සුලට අලුතෙන් නිලධාරීන් පදව ගන්න අවස්ථාව දුන්නා. අපි හොඳ වැටුප් කාලයක් පිටිටුවා. වැටුප් වලට එහෙම මෙහෙම ටිකක් ඇදිලා තිබුණා මම වාඩි වුණා මේසේ. වාඩිලා කිව්වා අල්ලාහ්ස් කොන්සුලට පදව ගන්න පළමු නිලධාරියාගේ. අවම වැටුප රුපියල් ලක්ෂ ඉක්මවන්න ඕන කිව්වා. එහෙම දක්ෂ තරුණයෙක් ඉන්නේ මේ වැඩි. 1,40,000 ආරම්භක වැටුප කියලා විමර්ශනදාරි 1,40,000ක ආරම්භක වැටුප කියලා විමර්ශනදාරි පදව ගන්න අවසර දුන්නා. අලුත් විමර්ශනදාරි පදව ගන්න. කාර්යාලය හදලා දෙනවා. දැන් වැඩ ටික පටන් ගන්න. දැන් නඩු ගොඩක් පැවරෙනවා. ඊට පස්සේ කිව්වා 53 හයියමද කිව්වා. ගියවුරුදු අප්‍රේල් මාසේ අයදා පරිදි උපයාගෙන දෙන දේපල පවරවා ගැනීමට සමත් වෙන නීතිය සොයන මාසේ ඒ නීතිය සම්පත කරලා දුන්නා. නීති හදලා දුන්නා. ඊට පස්සේ අධිකරණවද කිව්වා. නඩු ප්‍රමාද වෙනවා, නඩු කල් වෙනවා, අධිකරණවද? ඔව්. අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? ඊට ප්‍රමතුරුගේ ගෙවල්. දැන් ඊටපු සෞඛ්‍ය මන්ත්‍රීගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සර කාපු දීපු තැන දැන් මිත්‍ති කුඩුවේ වේගෙන් නඩු ගහනවා. මේ මාසෙ විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයන් නඩු 15 මේ මාසෙට විතරක් සමාජව ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක් අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15 මේ මාසෙ අධිකරණය තියෙනවා. අප්‍රේල් 30 එකක් ඇහුවා. තීන්දුව දෙනවා කොහේ 25. ඊයේ හොදි නඩුව. තීන්දුව 25. බලාගෙන අපුඩු ගන්න. එහෙම කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. ඇයි? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි යා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටිය කලබල වෙලා තියෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩුව වටනවා, හෙට වටනවා, මාසෙ වටනවා, මේ 21 වටනවා, අප්‍රේල් වටනවා, කීයක් කිව්වද? දෙසැම්බර් වටනවා. මොකද වෙලා තියෙන්නේ? එහෙම වටන්න බෑ. එහෙම වටන්න ඉඩ දෙනවද? නෑ. එහෙම වටන්න ඉඩ දෙනවද? නෑ. මේ ජනතාවගේ ආණ්ඩුව මතක තබා ගන්න. අපි ආණ්ඩුව හදනකොටත් වඩා වැඩි ජනතාවගේ විශ්වාසයේ එදිනෙදා ගන්න හැම තීන්දුවකම වැඩි කරගන්න ආණ්ඩුවක් නේ හදලා තියෙන්නේ. ආණ්ඩුව මේ පාලන කාලේ තමයි තව අපිට අවුරුදු 3මාරක් තියෙනවා. ඒ වගේම මම ඔබට කියන වැදගත් අපරාධ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. සමහර 2009 ඝාතන. එයාගන්න ටිකක් කල් යනවා. හැබැයි හොයනවා. පාසු පහරේ හොයනවා. අදත් මේ පරීක්ෂණධාරී ලංකාවේ හිටියේ පරීක්ෂණ සලාකේ මත තබගන්න. හොයනවා. ඔයාලා මොකද කරන්නේ? මේ කිසිදු දූෂණයක්, මේ කිසිදු අපරාධයක්, මේ කිසිදු ඝාතනයක් කාලේ වැලිතලාවෙන් යට වෙන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉඩ නොතබන බව මම කමුනාසලා කියනවා. මෙරට සියලු ජනතාවට හේතු ගන්නන්න පුළුවන් මේ 2026 වසරේ ඉතිරි මාස කිහිපය කියලා කියන්නේ ලංකාවේ නීතියේ විධාන ආධිපත්‍ය පිළිබඳව වංචනිකයන් දූෂිතයන් අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳව ඉතිහාසයේ වැදගත්ම ලියවෙන මාස කිහිපය තමයි මේ ගත වෙන්නේ තිබෙන්නේ. වැදගත් අපි බලන්නේ ජනාධිපතිද? එයා ජනාධිපතිගේ බිරිඳද? එයා ජනාධිපතිගේ මල්ලිද? එයා ජනාධිපතිගේ අයියාද? එයා ජනාධිපතිගේ මස්සිනාද? එයා ජනාධිපතිගේ අයියාගේ පුතාද? එහෙම තමයි ලිස්ට් එකේ ඉන්නේ. අපි ඒව බලන්නේ. අදත් රාජපක්ෂ දෙන්නේ අපි කියන ගමට කන් දෙන්නන්න කලින් එන්න කියන්න වරින්දු භාග ගෙනත් දෙන්න කියනවා. වරින්දු විශාල මොරකම් කරපු කෙනා ඉන්නේ අධිකරණෙ.
එක්ක කොන්ද කැඩුණා කියනවා. එක්ක පුටුවේ වැටුණා කියනවා. එක්ක බෙල්ල ගැස්සිලා කියනවා. මතද බලන්න වරෙන්තු ගන්නවා. වරෙන්තු අරගෙන රෙඩ් නෝටිස් නිකුත් කරලා හරි ඒගොල්ලෝ ලංකාවට කරන නඩු අහනවා. ඒකයි මේ කරවලම අවශ්‍යද තියෙන්නේ. ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. ඒගොල්ලෝ කලබල වෙන්න නැත්නම් මොකද වෙන්නේ? ජනතාව කලබල වෙන්න. නෑ ජනතාව කලබල වෙන්න ඕනේ. ජනතාව ආශිර්වාද කරන්න ඕන. ජනතාව සහාය දෙන්න ඕන. ජනතාව උල්වර්ෂණ ගන්න ඕන. ජනතාව ප්‍රීති ഘോഷණ ගන්න ඕන. ලංකාවේ දූෂිතයන්ට දඬුවම් දෙන ආණ්ඩුව කියලා කියනවා. යාත් කරනවා. පිටතන්තවාදී ලැබගෙන තමයි කියනවා. මොකද රැසින් කියන්නේ ඕනතරම් කෑගහන ඕනතරම් උද්ඝෝෂණ කරන ක්‍රමිකල කන්න උද්ඝෝෂණය කරනවා. මම කලින් කිව්වා. සටන් කරනවා. අපි කැමති. හැබැයි අපි දන්නවා ඕනෑම වෙලාවක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ආණ්ඩුව වෙනුවෙන් පාරට බහින්න සූදානම් බව ඒ හැමදේම තේරුම් ගන්න ඕනේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාව. ආණ්ඩුව වෙනුවෙන් මේ ආණ්ඩුව මගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව අපේ මේ වේදිකාවෙන් අපේ විතරක් ආණ්ඩුව. නෑ මේ ආණ්ඩුව අපි ඔක්කොගේම ආණ්ඩුව. ලංකාවේ හැදලා තියෙන ජනතාවත් පාලකයත් අතර සහ සම්බන්ධ දෙන ආණ්ඩුව මේක. මේක තමයි ආණ්ඩුව. එනිසා මම කියන්නේ අපි තාත් වැඩ ගොඩක් තියෙනවා. අරුදු දෙනවා. අපිට කිව්වා ඉන්දියාව පාකිස්තාන අතර යම් යුද්ධකටමක් ඇති වෙනවා කිව්වා කොළඹට බෝම්බ දානවා කිව්වා. ඉතින් කට්ටිය උඩ තට්ටුවට නැගලා අහසට අනික බෝම්බ දානවා. ඊට පස්සේ ඇමරිකන් එක්සත් ජනපදයේ වදු ගැහුවා. ඒකෝ අපි අපට වෙන වෙනදපොළ ඉවරයි. අපට වෙන රස්ස ඉවරයි. ලක්ෂ 5කට මේක බලපානවා. ගෙදර යන්න වෙනවා. අපි ප්‍රශ්නේ බේරගත්තා. ඊළඟට ටිට්ටුව විශාල හානියක් වුණා. ඒතරකෝ මුළු ආර්ථිකය කඩාවැටෙනවා. ටිට්ටුවලින් ආයෙත් නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. ඒ පාරවල් ටික හදන්න හම්බ වෙන්නේ නැහැ. මහා පාරවල් ටික හදන්න හම්බ වෙන්නේ නැහැ. ගෙවල් ටික හදන්න හම්බ වෙන්නේ නැහැ. ඉවරයි කිව්වරට. අද අපි ටිට්ටුව කලාපයට ගියත් ටිට්ටුව වලින් හානියක් නොවුණු තරමට අපි රට ගොඩනගලා තියෙනවා. අපේ ජනතාව පරිපූර්ණ කරලා තියෙනවා. ඒක පිළිසඳම්. ඊළඟ මැදපෙරදිග යුද්ධය ආවා. ලෝකෙ ගොඩක් රටවල පෝලිං ඇති වුණා. ගොඩක් රටවල ආර්ථිකය වැටෙන්න පටන් ගත්තා. අපේ රටත් එහෙම වෙනවා කිව්වා. සිංහල අවුරුද්ද කණ්ඩ වෙන්නේ නැහැ කිව්වා. ලයිට් නැතුව ඉන්න වෙන්නේ කිව්වා. මතකද? අවුරුද්දට කරුවල ඉන්න වෙනවා. කියපු දේවල්. ඒවා ඒගොල්ලන් මතක නැහැ වගේ ආයෙ විල කියන වෙනවා. ඒකට සම්මානයක් දෙන්න වටින වැඩක්. අප්‍රේල් වැටෙනවා කියන කටෙන්ම ආයෙ මයි වැටෙනවා කියලා. එහෙම කියන්නේ. ඉතින් මොකද කරන්නේ? ලෝක යුද්ධයක් තියෙනවා. අපේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි සමනය කරලා තියෙනවා. අඛණ්ඩව තෙලසපේම ලබා දෙන්න අපි සමත් වෙලා තියෙනවා.